ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එළවලු මල්ල YouTube channel එකත් සමගයි. අද 2026 ජූනි මාස 6 වෙනිදා ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල වෙළඳ පොලේ එළවලු මිල ගණන් කොහොමද වෙනස් වුනේ කියලා දැන් අපි සොයා බලමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝවට. එන්න මේ විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ අප අනුමාන කරන එළවලු මිල වන්නේ. ගෝවා රුපියල් 180ත් 200ත් අතර. මල් ගෝවා රුපියල් 400ත් 450ත් අතර. බෝංචි රුපියල් 300ත් 400ත් අතර. ලීස් රුපියල් 200ත් 300ත් අතර. කැරට් රුපියල් 350ත් 400ත් අතර. බීට් රුපියල් 250ත් 280ත් අතර. තක්කාලි රුපියල් 600ත් 700ත් අතර. රාබු රුපියල් 100ත් 130ත් අතර. නෝකෝල් රුපියල් 250ත් 300ත් අතර. කැකිරි රුපියල් 100ත් 110ත් අතර. පිපිඤ්ඤා රුපියල් 80ත් 100ත් අතර. වැටකුළු රුපියල් 300ත් 350ත් අතර. බණ්ඩක්කා රුපියල් 180ත් 200ත් අතර. පතෝල රුපියල් 220ත් 240ත් අතර. කරවිල රුපියල් 550ත් 600ත් අතර. තුඹ කරවිල රුපියල් 550ත් 600ත් අතර. වට්ටක්කා රුපියල් 80ත් 90ත් අතර. බටානා රුපියල් 280ත් 300ත් අතර. වම්බටු රුපියල් 350ත් 400ත් අතර. තිබ්බටු රුපියල් 450ත් 500ත් අතර. එළබටු රුපියල් 280ත් 300ත් අතර. දඹල රුපියල් 280ත් 300ත් අතර. මෑකරල් රුපියල් 180ත් 200ත් අතර. දෙහි රුපියල් 400ත් 450ත් අතර. මාළු මිරිස් රුපියල් 300ත් 350ත් අතර. පියලි මිරිස් රුපියල් 900ත් 950ත් අතර. නයි මිරිස් රුපියල් 700ත් 800ත් අතර. අමු මිරිස් රුපියල් 350ත් 400ත් අතර. ඉඟුරු රුපියල් 500ත් 510ත් අතර. කහ රුපියල් 180ත් 200ත් අතර. ආනයක ලොකු ලුණු රුපියල් 200ත් 210ත් අතර. ආනයනික අරතාපල් රුපියල් 160ත් 170ත් අතර. සුදු ලුණු රුපියල් 430ත් 450ත් අතර. ඔන්න ඔය විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල වෙළඳ පොලේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. අද දවසේ තක්කාලි මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. එහෙනම් හෙට දවසේ මේ වගේ වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.